අතීතයේ පූර්ණක නම් යක්ෂ සේනාධිපතියට දාව කැලණියේ නාග ගෝත්‍රික එරන්දිකා යන අයට පුත් කුමරෙක් උපන්නා. මේ පුත් කුමරගේ නම සුදුමල් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. තරුණ වියටපත් සුදුමල් කුමාරයා නිතර විෂ්ණු සමන් කතරගම යන දෙවිවරුන්ට පුද පූජා පවත්වලා තියෙනවා. විෂ්ණු සමන් කතරගම දෙවිවරුනි, මාගේ නමස්කාරය වේවා. ඉතිහාසයේ සඳහන් විදිහට දෙවිවරුන්ට ඉතා භක්තිවත්ව කටයුතු කරන සුදුමල් කුමාරයාව මුණ ගැහෙන්න දවසක් විෂ්ණු දෙවියෝ වැඩලා තියෙනවා. විෂ්ණු දෙවියෝ වැඩලා සුදුමල් කුමාරයාට මෙසේ පවසලා තියෙනවා. විෂ්ණු දෙවියනි, ඔබ වහන්සේ කුමරුනි, ඔබ ලක්දිව බුදුසසුන ආරක්ෂා කළ යුතුයි. ඔබ අද සිට අටකෙලසට ලක්ෂයක් යක්ෂයන්ට අධිපති වෙනවා. දෙඩිමුණ්ඩ දෙවියන්ට තරම් විශේෂ නම් කිසිම දෙවි කෙනෙකුට නැතිව ඇති. ඒ තරම්ම දෙඩිමුණ්ඩ දෙවියෝ මිනිසුන්ට බොහෝම සමීපයි. කොයි තරම් නම් තියෙනවද කියලා ගණන් කරන්න බැරි තරම්. ඒ නම් වලින් කිහිපයක් මං ඔයාලට කියන්නම්. සඳුන් කුමාර, මැණික් බණ්ඩාර, අලුත් නුවර දේවතා, වාසල බණ්ඩාර, වාහල බණ්ඩාර, ඇම්බැක්කේ දේවතා බණ්ඩාර, දලදා බණ්ඩාර, වාහල්කඩ දේවතා බණ්ඩාර, පිටියේ බණ්ඩාර වගේම ප්‍රාදේශීයව සුදුමල් කුමාර, ගේමර බණ්ඩාර, ගලේ බණ්ඩාර, ගඟේ බණ්ඩාර, කුමාර බණ්ඩාර, කීර්ති බණ්ඩාර, කිරුල බණ්ඩාර, දෙවි බණ්ඩාර, නවගමු බණ්ඩාර, වීදාගම බණ්ඩාර, වීරවිකුම් දේවතා බණ්ඩාර, වීරවිකුම් රත්න බණ්ඩාර, වීරුභද්‍ර දෙවි, මහත් සොරිඳු, කිරිඳිගල්ලේ දේවතා බණ්ඩාර, කෙසෙල්ගමුවේ දෙවි, දුනුමන්තා බණ්ඩාර, දුනුමන්ත දෙවි, වෘක්ෂ බණ්ඩාර දෙවි, වනේ බණ්ඩාර, පතම් බණ්ඩාර කියන නම් බොහෝමයක්ම කියන්නේ අපේ දැඩිමුණ්ඩ දෙවියන්ට. එදා විෂ්ණු දෙවියෝ ලක්දිව බුදුසසුන රකින්න නියම කළාට පස්සේ සුදුමල් කුමාරයාගේ සීයා සුදුමල් කුමාරයාට නිල්වන් යගදාවක් තෑගි කළාලු. බුදුරජාණන් වහන්සේට විරුද්ධව වසවර්ති මාර සේනාව පැමිණි අවස්ථාවේ සුදුමල් කුමාරයාට තිබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේව ආරක්ෂා කරන්නලු. ඉතින් සුදුමල් කුමාරයා නොබියව ඒ අවස්ථාවට මුහුණ දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. අවසරයි බුදුරජාණන් වහන්ස. දස බිම්බර මාර සේනාව බිම හැලෙන්ට අවසරා. නමුත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ අවසරේ කුමාරයාට ලබා දුන්නේ නම් නැහැ. දැඩි සිත ඇති නුඹට දැඩි මුණ්ඩ කියා නම් තබමි. රන් දුන්නක් අතේ තියන් ඉන්න දැඩි මුණ්ඩ සෙනවි වරක් යකුන් ලවා අලුත් නුවර කළුගල් පව්ව විනාශ කරවා වීර පරාක්‍රමබාහු රජුට 60 යාලයක් ගවදෙනුන්ගේ ලේ කිරි කරවා අනුහස් දක්වා කෝවිලක් කරවලා දුන්නලු. පසු කාලෙක ඒ කෝවිල විනාශ කිරීමට පැමිණි පරංගි සේනාව පළවා දැමූ නිසා එතෙන් පටන් අලුත් නුවර දේවතා බණ්ඩාරයයි
ප්‍රසිද්ධ වුණාලු. ශ්‍රී ලාංකීය උඩරට නිලම ඇඳුම එතුමගේ වස්ත්‍රය වන අතර කුකුලා තමයි අලුත්නුවර දෙවියන්ගේ වාහනය කියලා කියන්නේ. ගර්භණී කාලේ මිය ගිය සෝමාවතී දේවියගේ අලුත් උලින් දැඩිමුණ්ඩ දෙවියෝ දරුවෙක් මැව්වා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ දරුවාගේ නම ලෙස අලුත්නුවර දෙවියෝ කතා කරලා තියෙන්නේ දපලු කියලා. දපලු. පසු කාලෙක සීනිගම රජ වුණේ මේ දපලු දරුවලු. ඊට පස්සේ දැඩිමුණ්ඩ දෙවියෝ සීනිගම කරා ගොස් එයිනුත් නික්ම උග්ගල් නුවරටද දඹදෙනියටද රාජගිරියේ ගල් ගුහාවකද වාසය කරන්න ගිය බව සාහිත්‍යයේ සඳහන් වෙනවා. දිනක් වික්‍රමබාහු රජුරෝ ඇම්බැක්කේ දේවාලයේ සාදවා කතරගම දෙවියන්ට පූජා කළ බවත් එම දේවාලය බලා ගැනීමට කතරගම දෙවියෝ අලුත්නුවර දෙවියන්ට බාර දුන් බවත් ඇම්බැක්කේ අලංකාරය කියන කාව්‍යයේ සඳහන් වෙනවා. දැඩිමුණ්ඩ නුඹට මාගේ අම්බක්කේ දේවාලය භාරයි. මුහුණ දෙස බැලීමෙන් පමණක් යක්ෂයින්ව විනාශ කිරීමේ බලයක් අපේ දැඩිමුණ්ඩ දෙවියන්ට තියෙනවලු. ඔට්ටි යකු සහ වැද්දන් විනාශ කරලා 60,000ක් පිරිවර ඇතිව වැඩ ඉන්නවා කියලයි සඳහන් වෙන්නේ. යක්ෂ ගෝත්‍රිකයෝ මෙතුමන්ව හඳුන්වන්නේ විකුණ්ඩ භද්‍රව කියලා. මෙතුමා මාලෝස් දිවයින නම් රටේ නොහොත් මාලදිවයිනේ රජු වෙලා හිටියලු. දුනුමන්ත ලෙස උපත ලද මෙතුමට ගෞතම බුදුන් බුදුවන සමයේ බුදුන් ආරක්ෂා කරන්න කියලා වෙසමුණි රජු කියලා තියෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන්නේ වෙසමුණි රජු කියලා කියන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ තාත්තගේ අයියා හැටියටයි. ගෞතම බුදුන් ආරක්ෂා කරන්න. එය නුඹගේ කාර්යය වනවා. එදා දසවිම්බර මාර සේනාව පැමිණෙන අවස්ථාවේ සියලු දෙවිවරුන් පිට වෙලා ගියත් සුදුමල් කුමාරයා නොහොත් අලුත්නුවර දෙවියෝ බුදුන් ළඟ රැඳිලා ඉඳලා තියෙනවා. අවසානයේ කියලා තියෙනවා ආයුධ කුමටද වේවැලෙන් තලමි කියලා බුදුන් රැකගෙන ඉඳලා තියෙනවා. නමුත් මාර පරාජය කර බුදුරජාණන් වහන්සේ තමන් හැරදා නොගිය මේ කුමාරයාට දැඩිමුණ්ඩ කියලා ගෞරව නාමයක් දීලා තියෙනවා කියලා සාහිත්‍යයේ සඳහන් වෙනවා. ආයුධ කුමටද වේවැලෙන් තලමි. දැඩි සිත ඇති නුඹ දැඩිමුණ්ඩ නම් වෙයි. ඉතින් ඒ කතාවේ සඳහන් විදිහට දැඩිමුණ්ඩ දෙවියෝ මාලදිවයිනේ ඉඳන් තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. ඒ ඇවිත් තියෙන්නේ අංගම් ඉගෙන ගන්නලු. කුඩා කාලේ ඉඳන්ම අංගම් පොර සටනට ඉතාමත්ම දක්ෂයිලු. එතුමා ලංකාවට එනකොට ලංකාව අරාජික රාජ්‍යයක් බවට පත් වෙලා තිබ්බලු. ඒ කාලේ දේව මණ්ඩලයෙන් මෙතුමට ලංකාවේ රාජ්‍යත්වය ලබා දීලා තියෙනවා. කුමරුනි ඔබ මෙම රාජධානිය රජ කරන්න. උග්ගල් නුවර නොහොත් බලංගොඩ මාලිගාවක් තිබූ අතර අලුත් නුවර දෙවැනි මාලිගාව තිබිලා තියෙනවා. මන්ත්‍ර බලයෙන් උග්ගස් ගල් කරන නිසා උග්ගල් නුවර වෙලා තියෙනවා. මේ ඇත්තේ බලංගොඩ හා නුවර අතර. මෙතුමා අමුණු 60ක් නගර 18ක් බිහි කර ලංකාවේ ප්‍රථම වාරි කර්මාන්තය බිහි කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේමයි
පොල් තෙල් පහන නිර්මාණය වෙලා තියෙන්නෙත් මෙතුමාගේ කාලයේදීමයි. අලුත් නුවර දේවාලයේ උඩමළුව පල්ලෙමළුව කියලා දේවාලයේ ඉදිකරේ දේවාලයේ ඉදිරියේ ගල කප්පවන්න වඩික රටින් වහලුන් ගෙන්වලා ඒ ගල කප්පවල කියලා සාහිත්‍යයේ සඳහන් වෙනවා. මාලෝස් දෙවියෝ මාලදිවයිනට සම්බන්ධ බව ඇතැමුන් කියද්දී මාලෝස් දෙවියෝ මාව නැල්ලේ දෙවියෙක් කියලා තවත් සමහරු සඳහන් කරනවා. අදටත් අලුත් නුවර දේවාලයේ පෙරහැර ක්‍රියාත්මකයි. ඒවා සිද්ධ කරන්න, තේවාවන් සිද්ධ කරන්න අදටත් අලුත් නුවර දේවාලයේ පාරම්පරිකව සේවය කරන පරම්පරා ඉන්නවා. ඉතින් අලුත් නුවර කියලා කියන්නේ ගොඩාක් කරදරයටපත් මිනිස්සුන්ට පිහිටවන ස්ථානයක්. ඇස්පනා පිට ඔප්පු කරන දෙවි කෙනෙක් කියලා මිනිස්සු සඳහන් කරනවා, විශ්වාස කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අලුත් නුවර ගිහිල්ලා දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න. ඔයා මේ කතාවට කැමති නම් channel එක subscribe කරන්න. ඒ වගේම පාළු අඩවිය WhatsApp, Facebook, TikTok pages follow කරලා තියාගන්න. අපිත් එක්ක හැමදාම රැඳී ඉන්නවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාටත් දැඩිමුණ්ඩ අප්පච්චිගේම පිහිටයි.